ඉතින් යාළුවනේ රසකතා අපේ YouTube channel එකට ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද කියන්නේ පියුමි නැන්දාත් එක්ක වුණ සිද්ධියක් ගැන. පියුමි නැන්දාගේ කතාවේ මේ අවසාන කොටස. කතාව අහන්න කලින් අපේ රසකතා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු කතාවට. කමනි සිනාවක් එක්ක බංකුවෙන් නැගිටියා. පසිදුගේ කටහඬේ අමනාපයක් නැහැ කියලා ඇයට දැනුණා. ඒත් ඒ නිහතමානී හඬට යටින් සැඟවුණු කතාව තවමත් අඳුරු රාත්‍රියක් වගේම නොපෙනී තිබුණා. අද එතෙන් සිට මේ අද ටිකක් ශාන්ති වෙලා ඉන්න. අපේ කවුරු හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. එහෙම කියපු නුවන්ගේ හඬේ තිබුණේ සැකයක්. ඒකට පිළිතුරු දුන්න පසිදුගේ හඬ නම් සරලයි. අතිශය සරලයි. මං කොහොමත් මෙහෙමම ටවුන් යනවා ඕන දෙයක් වෙන්න දීලා. නුවන්ට ඒ වචන විශ්වාසදායී නොවුණා. මාර්ගය වෙන තැන්දී පසිදු වෙන පැත්තකට හැරුණේ. යමකුගෙන් පලා යනවා වගේම Tamanගේ හදවත අහු නොවෙන්නත්. ඔහුට ඕන වුණේ කිසිවෙකු නොදකින වෙලාවක කිසිවෙකු නොවහන තැනක ඇයව හමු වෙන්න. පියුමිගේ නිවසට ළඟයි වෙද්දී උදේ 9ත් පසු වුණා විතරයි. ගෙවල් නිශ්ශබ්දයි. උදෑසනේ ඒ නිහතමානී හඬ නැති වාතාවරණය පසිදුට දෙනුනේ අමුතු සැනසෙල්ලක් වගේ. මේ වෙලාව හොඳයි. ඔහු හිතුවේ හදවත තද කරගෙන. ඒ අතරතුර පියුමි. දවස් දෙකක්ම ඔහු ආවේ නැහැ. හොඳින් හිටපු දරුවාට මොකද වුනේ? ඒ ප්‍රශ්නය ඇයගේ හිත කනවා. Tamanටම වචන දීලා මේක සිහිනක් විතරයි කියලා ඇය ඒ හැඟීම් හිර කරන්න උත්සාහ කළා. ඒත් හදවත කියන දේ නවත්තන්න කොච්චර අමාරුද? නැන්දි පුවත්පතට ඇස්තාගෙන හිටපු අයට ඒ හඬ සිහිනයක් වගේ ඇහුණා. පියුමි නැන්දේ. දෙවෙනි වතාවට හඬ ඇහෙද්දි හදවත එකවරම ගැස්සුණා. "ඕ පුතේ." වචන හොයාගන්නත් පෙර ඒ නාමය ඉබේම පිට වුණා. පසිදු ගෙට ඇතුල් වුණේ ඇය දෙස හරියටම බලන්නත් නැටිව. එක මොහොතක ඔහු දොර වසා අගුළු දමද්දී පියුමිගේ හදවතට බියක් ඇවිල්ලා. "මොකද්ද මේ?" ඇය අසරණව කියද්දී පසිදුගේ මුහුණ මාරු වුණා. ඊළඟ මොහොතේ ඔහු ඇයව තදින් වැළඳගත්තා. "මට සමා වෙන්න නෙන්දේ." ඔහුගේ කඳුළු ඇයගේ හදවත බිඳ දැම්මා. ඒ බිය එකවරම කරුණාවට පෙරළුණා. "මොකද වුනේ දරුවෝ? කියන්නකෝ." කම්පණයෙනුත් හැඬුමෙනුත් ඔහු කිව්ව වචන කිහිපය ඇයගේ ලෝකය නවත්තලා දැම්මා. අක්කා හැමදේම දැනගත්තා. ඒ වචන එක්ක පියුමි සෝෆාවේ වැටුණා වගේ දැනුණා. "දෙයියනේ, මං කොහොමද මිනිසුන්ට මුහුණ දෙන්නේ?" ඒක ලෝකයක් කඩා වැටෙන හඬක්. පසිදුට තේරුණා Tamanගේ වචන ඇය හිතපු දෙයට වඩා ගැඹුරු වේදනාවක් ඇති කළා කියලා. "නැන්දේ, ඔයාලා ගැන කවුරුත් දන්නේ නැහැ. මං ගැන විතරයි ප්‍රශ්නේ." ඇයගේ ඇස් තවමත් කඳුලින් තෙත්. "මාව එහෙ එක්ක යන්න හදනවා. මං කොහොමද ඔයාව අතහැරලා ඉන්නේ?" ඔහුගේ හිස නැවතත් ඇයගේ උර හිසට බර වුණා. ඒක ආදරයක්. නීතිවලට හිර වෙච්ච හදවත් වලින් පලා යන්න බැරි ආදරයක්. ඒ මොහොතේ දෙදෙනාටම තේරුනේ මේ කතාවේ අවසානය තවම ලියලා නැති බව. ඔහුගේ වදන් ඇගේ හදවතට බරක් වගේම මෘදු පහරක් වුණා. පසිදුබින් දුරස්ව ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇගේ මනස පුරා ගැලෙව්වා. "මට තේවෙන්නේ නෑ. හෙටට එයා යන්නයි ඉන්නේ. ඒකට කලින් මට ඔබ ළඟ ඉන්න හිතුණා." ඔහු කීවේ ඇගේ උණුසුම අසලින්මයි. ඇය කිසිවක් කියා නොසිටින අතර ඔහුගේ බර හුස්ම ඇගේ හදවතටම දැනුණා. අත්හැරීමේ වේදනාවට වඩා මේ මොහොතේ ඇති නිහතමානී බැඳීම වැඩි වුණා. ඔහු හිස ඔසවා බැලුව විට ඇගේ දෑස් තෙත් වෙලා තිබුණා. කඳුළු අතරින් දිලිසුණු ඒ බැල්ම ඔහුට වචනවලට වඩා කතා කළා. "ඇයි ඔහොම බලන්නේ?" ඇය අහද්දී ඒ හඬ තුල තිබුණේ ආදරයත් බයත් එකටම. ඔහු සෙමින් ඇගේ කම්මුලට ළඟ වුණා. එක මෘදු ස්පර්ශයක්. ඒක වචනයක් නොවුනත් හැඟීමක් වුණා. ඒ මොහොතේ කාලය නවතිලා වගේ. ලෝකයේ පසෙකට ගිහින් දෙදෙනාගේ හුස්ම පමණක් ඉතිරි වුණා. ඇය දැස් වසාගත්තේ මේ හැඟීමෙන් මදක්වත් පලා යන්න නොහිතා. ඔහුත් ඒ නිහතමානී අවසරය දැනගෙන
තව මෘදු වෙලා. මං ඔයාට හරි ආදරේ. ඒ වචන ඇගේ හදවතටම වැටුණා. මං ඒක දන්නවා. ඇය පිළිතුරු දුන්නේ සෙමින් හුස්ම අතරින්. ඒ මොහොත සීමාවක් අසල නවතිලා තිබුණා. ඉදිරියට යන්න පුළුවන්, නැත්තම් මෙතනම නවතින්නත් පුළුවන්. ඒත් එක දෙයක් පැහැදිලි. මේක ශාරීරික කතාවක් නෙවෙයි. මේක හදවත්වල එකිනෙකාට ලංවුණු නිහතමානී අවදානම් සහිත ආදර කතාවක්. ඔහු ඒ මොහොතේ උණුසුම විදගැත්තේ නිශ්ශබ්ද හුස්මවල අතරමැගි. වචන අවශ්‍ය නොවූ ඒ ලැබුම දෙදෙනා අතර තිබූ හැඟීම තවත් ගැඹුරු කළා. ඇය කිසිවක් නවතා ගන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ අත සෙමින් අල්ලාගෙන හුස්මක තරම් සරල ලෙස මඟ පෙන්නුවා. ඒ මොහොතේ ඔවුන් දෙදෙනාම තීරුම් ගත්තේ මෙය ඉක්මන් බවක් නොව විශ්වාසයේ පියවරක් කියලා. ඔහු ඇය දෙස බැලුවේ අමුතුම ආකාරයකින්. ඒ දැස් තුර තිබුණේ කුතුහලයක් නොව ගෞරවයක්. ඇය සිනාසුණා. ඒ සිනාවෙන්ම ඔහුට පිළිතුර ලැබුණා. උණුසුම් හුස්මවල සම්මුඛතාවය, සෙමින් ගලා යන හැඟීම්, කාලය නවතී ගියා වගේ හැඟීමක් දෙදෙනාටම දැනුණා. බාහිර ලෝකය අමතක වෙද්දී ඔවුන් දෙදෙනා අතර තිබුණේ හුදෙක් එකිනෙකාගේ පැමිණීම පමණයි. අය මෘදු ලෙස ඔහු වෙත ලං වෙමින් බය වෙන්න එපා කියලා හුස්මකින්ම කියද්දී ඔහුගේ සිත් තවත් සංසුන් වුණා. ඒ රාත්‍රිය ඔවුන්ට මතකයේ රැඳුනේ ශබ්දයකින් නොව හැඟීමකින්. අවසර ලැබුණත් ඔහු තාමත් ඇය දෙස බැලා සිටියේ අමුතු නිහඬයකින්. ඒ බැලීම තුල වචන නොකියූ ප්‍රේමයක් තිබුණා. පියුමි මෘදු සිනාවක් හෙළුවා. ඒ සිනාව තුල සරාගී බවටත් වඩා ගැඹුරු සෙනෙහසක් තිබුණා. පසිදුට ඒ මොහොතේ දැනුනේ ඇය අසල සිටීමම ඔහුට ලෝකයක් වුණා වගේ හැඟීමක්. උණුසුම් හුස්ම, සෙමින් එකිනෙකාට ලං වෙන සිත්, හඬක් නැතිව පමණක් හැඟීම් කතා කළා. ඇයගේ අත ඔහුගේ හිස මත නතර වුණා. ඒ ස්පර්ශය තුල තිබුණේ සුවයක්ද වේදනාවක්ද කියලා ඔහුට වෙන් කරගන්න බැරි වුණා. කාලය ටිකක් නවතිලා වගේ. දෙදෙනාම දැනගෙන හිටියා මේ මොහොත සදාකාලික නැහැ කියලා. නිහඬවම ගත වුණු කාලයකින් පස්සේ පසිදු යථාර්ථයට ආවා. ඇය දෙස බැලුවේ දුකත් ප්‍රේමයත් මිශ්‍ර බැල්මකින්. මං මෙතනින් යන්නම වෙනවා. ඔහුගේ හඬ කම්පණය වුණා. පියුමි කිසිවක් නොකියා ඔහුව තම උණුහුමට ගත්තා. ඇය දන්නවා ආදිරිය සමහර විට අත්හැරීමක් වෙලා ඉතිරි වෙනවා කියලා. මං ඔයාව අමතක කරන්නේ නැහැ. ඔහු මෘදු ලෙස කීවා. ඇය සිනාවක් හෙළුවා. ඒ සිනාව තුල කඳුළු සගවාගෙන. ඔයා හොදින් ඉන්න. ඒක මට ඇති. වචන අඩු වුණත් හැඟීම් වැඩි වුණා. අවසන් වරට ඇයගේ නළලත මත මෘදු හාදුවක් තබා පසිදු පිටව ගියා. පසුබැස බැලුවේ නැහැ. බැලුවොත් යන්න බැරි වෙයි කියලා ඔහු දැනගෙන හිටියා. පියුමි තනිවම නතර වුණා. නෙතක කඳුළු පිරුණත් මුහුණේ තිබුණේ සංසුන් සිනාවක්. සමහර ප්‍රේම සම්මත් වෙන්නේ නැහැ. සමහර ප්‍රේම එක් වෙන්නේ නැහැ. නමුත් ඒවා හදවතට සදාකාලිකයි. පසිදුගේ සෙවණැල්ල නොපෙනී යනතුරු ඇය නිහඬවම බලා සිටියා. රාත්‍රිය පියුමිගේ පරිච්ඡේදය මෙතනින් නිමි. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ කතා දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.